අද සිකුරාදා ආදරයට සහ සතුටට අධිපති දවස. ඉතින් බලමු ඔයාගේ පහුගිය දවස්වල තිබ්බ ගැටලුකාරී තත්ත්වයට යුනිවර්ස් එකෙන් දෙන උත්තරය මොකක්ද කියලා. ඔව් ඇත්තටම පහුගිය දවස්වල යම් යම් දේවල් ඉවරලා තියෙන ලොකු වේදනාවක් ඉතිරි කරලා. ඉතින් අවට ඉන්න අයත් එක්ක ඇතිවෙච්ච ගැටුම් හෝ මානසික අරගල නිසා ඔයා ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා මට පේනවා. සමහර විට රැට නිින්ද පවා අහිමි වෙලා තිබ්බ පාටයි. ඉතින් ඔයා මතක තියාගන්න හැම අඳුරුම රාත්‍රියකට හැම දවසකටම පස්සේ අලුත් හිරුදාවක් එක්ක තමයි අපේ ලෝකෙට එළිය වැටෙන්නේ. ඉතින් ඔයා ඒ වින්ද මානසික පීඩාවන් සහ ගැටුම් ඔයාගෙන් ඉවත් වෙලා යනවා කියලා ඔයා හොඳට හිතට ගන්න ඕනේ, අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ වගේම තමයි සමහර වෙලාවට වගකීම් හා අරමුණු අතර ඔයා දෝලනය වෙනවා කියලා මට හිතෙනවා. ප්‍රශ්න මැද වුණත් ඔයා hina වෙලා ඉස්සරහට යන්න ගොඩාක් උත්සාහ කරන කෙනෙක්. ඉතින් දැන් කාලේ ඇත්තටම ඇවිල්ලා තියෙන ඔයාට අනිත් අය වෙනුවෙන් වෙන් කරන්න නැතුව ඔයා වෙනුවෙන් පොඩ්ඩක් දෙයක් කරන්න, ඔයාගේ අනාගතය වෙනුවෙන් දෙයක් කරන්න කියලා. ඉතින් ඒ වගේම තමයි ආදරය සම්බන්ධයෙන් ඔයාට ඔයාගේ විවාහය හෝ ඔයාගේ ප්‍රේම සම්බන්ධය සඳහා හෝ ඔයා හොයන ජනිසීම සහ ස්ථාවරත්වයක් ගැන පණිවිඩයක් ඔයා වෙත ළඟා වෙනවා. ඉතින් මේ හැඟීම් පාලනය කරගනිමින් ඒ පණිවිඩය බලන්න මොකක්ද කියලා සමහර විට යම් තීරණයක් ගන්න වෙන්න පුළුවන්. ඉතින් පරිණත පුද්ගලයන් ලෙස හොඳින් හිතලා තීරණ ගන්න කියලා ඔයාට යුනිවර්ස් එක කියනවා. ඉතින් ඒ වගේම තමයි අද ඔයාට ලැබෙන ආත්මීය මඟ පෙන්වීම තමයි ඔයාගේ ආත්මයට ගරු කරන්න පටන් ගන්න. එතකොට ඔයාට සැබෑ නිදහස සහ සාමය ලැබෙනවා. ඉතින් සැබෑ වර්ධනය කියන්නේ ඉහළට යාම නෙවෙයි, ඔයාගේ අභ්‍යන්තරයට එබී බැලීම. ඉතින් සිකුරාදා දවසේ ඔයාට රැගෙන එනවා ආදරය සහ සැනසීම. ඔයා මේ පණිවිඩය පිළිගන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න.